මාක්ඩවුන් පාවිච්චි කරලා ටේබල් එකක් ගහගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ආපු හැමෝම මගේ යානන්සක YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද මාක්ඩවුන් පාවිච්චි කරලා ඉමේජ් ගන්න ටේබල්ස් අපි මාක්ඩවුන් ඩොකියුමන්ට් එකක් ඇතුලේ ගහගන්නේ කියන එක ගැන. ඉතින් මම මේ වැඩේ කරගන්න පාවිච්චි කරන්නේ නම් Obsidian කියන IDE එක. ඉතින් ඔයාලට පුළුවන් Obsidian IDE එක install කරගන්න. markdown ෆයිල් එකක් වෝල්ට් එකක් ඇතුලේ හදාගෙන මේ වැඩේට ආයි බලන්නේ. ඉතින් ටේබල් එකක් ගහන හැටි කියලා දෙන්න කලින් ටේබල් එකේ තියෙන මූලිකාංග ටික. ඉතින් අන්න ඒ ටික ඔයාලට කියලා දෙන්න ඕනේ. හරි. ඉස්සෙල්ලම ටේබල් එක උඩ තියෙනවා මාතෘකා පේලියක්. ඒ කියන්නේ column names. column names තියෙනවා උඩම. ඊට පස්සේ columns names වලින් පල්ලෙහා තියෙනවා ඒ column වලට අදාළ data වර්ග. හරි. ඉතින් හරියටම කිව්වොත් උඩින් තියෙනවා යහන් name කියලා, යටින් තියෙනවා යහන්, දෙවෙනි එකේ හංසක, ඊළඟ එකේ නුවන්, ඊට පස්සේ කමල්, ඔය වගේ data. හරි. ඊට පස්සේ මේ data සහ column names බෙදන්න තියෙනවා තව divider එකක්. ඔන්න ඕක තමයි වගුවක තියෙන ප්‍රධාන කොටස් තුන. columns තියෙනවා, columns වලට අදාළ data තියෙනවා, ඒ data වෙන් කරන්න තියෙනවා divider එකක්. හරි. ඔන්න ඔය කොටස් තුන තමයි අපි මේකේ type කරන්න හදන්නේ. වගුවක් වුණාම මේක ඉස්සෙල්ලාම පටන් ගන්නේ pipe line එක කියන logo එක තියෙන මොකක්ද ඒකට කියන icon එකේ. ඒ කියන්නේ අර කෙලින් තියෙන ඉර තියෙන්නේ. shift එකත් එක්ක backslash එකත් එක්ක එබුවාම එන icon එක. අන්න ඒක ක්ලික් කරලා space එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා space එකක් තියලා අපි දෙන්න ඕනේ මේකට column එකේ පළවෙනි column එකේ නම. ඉතින් මම මේකට දාන්නම් name කියලා. හරි. ස්පේස් දෙකක් තිබ්බා. අර icon එකම මේකෙත් දාන්න ඕනේ. හරි. ඔය තියෙන පළවෙනි column name එක. දැන් තව column name එකක් තියෙනවා කියලා හිතන්න age කියලා. හරි. ඒකත් type කරනවා. ඊට පස්සේ අර icon එකම දෙනවා. name age තව මොනවද? name එකක් තානවා. age එකක් තානවා. මතක් වෙන්නේ නැහැ මොකක් හරි දෙයක් මෙතන දාන්න. අපි දාමු gender කියලා මේකට. හරි. gender කියලා දැම්මා. ආයෙත් අර icon එකම දැම්මා. හරි. දැන් ඔයාලට මේ type කරලා තියෙන්නේ මම ඔයාලට පේනවා මේ තියෙන්නේ අපේ වගුවේ උඩ පේලිය. ඒ කියන්නේ column line එක. enter එකක් දුන්නා. ඊට පස්සේ කලින් පිළිවෙලටම අර icon එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපි දෙන්න ඕනි වෙන මෙහෙම dash ටිකක් type කරගෙන යන්න ඕනි. අර මේ කලින් icon එක තිබ්බ තැන වෙනකම්ම. හරි. දැක්කනේ මොන වැඩේ? දැක්කේ නේද? හරි. මට ඒක කියන්න බැරි වුණා. දැන් ඉතින් මට ආයි type කරන්න වෙනවා. බලමු. නෑ. control එක Z ගාලා හදාගත්තා. හරි. දැන් ඔයාලට පේනවා මම column names ටික ගැව්වා. ඊට පස්සේ මෙන්න මෙහෙම එක column එකක් ඉවර වෙන තැනට වෙනකන් dash ගහගෙන ඇවිල්ලා මං ගහනවල කලින් icon එකම. දැක්කනේ? උන වැඩේ. ආයෙ ගමු. හරි. දැන් මේකම ගත්තා. ඊළඟට ගහන්න ඕනි අර උඩ තියෙන කෙලින් ඉර. ඒක ගැහුව ගමන් මේක වගුවක් විදියට මාරු වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේවට අදාළ data enter කරන්න. name එකට මම දෙන්නම් යහන්. හරි. age එක 15ක්. ඊට පස්සේ gender එක male. හරි. දැන් ඔයාලට ඕනි කියලා හිතන්න මේකට තව පොලිමක් ගහගන්න. ඒක කරන්න තියෙන හරියටම මෙන්න මේ ධන මාක් එකකට ක්ලික් කරන එක. ඒ ධන මාක් එක දාන්න ඕනි මේ පැත්තට තියෙන ධන මාක් එක ක්ලික් කරාම තමයි තව කොලම් එකක් එන්නේ. අපි මේක type කරමු complex
complexion කියලා. හරි complexion කියලා type කළා. එතකොට ඒකේ තියෙන data එකත් අපිට දාන්න පුළුවන් මේකේ fair වගේ මොකක් හරි fair හරි නැත්නම් tan හරි මොකක් හරි එකක් මේක ඇතුළට අපිට දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට තව මේකට data enter කරන්න ඕනේ. ඒ කියන්නේ තව row එකක් මේකට ගන්න ඕනේ. ඉතින් ඒ row එක ගන්න තමයි මෙන්න මේ යටට තියෙන ධන ලකුණ තියෙන්නේ. ඒකට එකපාරක් ක්ලික් කළාම ඔයාලට තව row එකක් හම්බ වෙනවා. ඉතින් හන්ස් එක කියලා ඔයාලට මේකේ තියෙන data මේ විදිහටම type කරන්න පුළුවන්. fair. හරි. දැන් ඔයාලට පේනවා ඔයාලට කැමති තරම් මේ වගුව ලොකු කරගන්න පුළුවන්. ඔන්නෝම ක්ලික් කරලා මේකටත් අරගෙන ඕනි තරම් මේක ක්ලික් කරලා හදාගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි දැක්කනේ. ඔන්න ඕක තමයි අපේ වගු ගහන තියරි එක. ඉතින් ඔයාලට මම කිව්ව දේවල් තේරුණා නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා bell icon එක all දාගෙන ඔයාලගේ යාළුවන්ටත් මේ වගේ ඔයාලා වගේ ඉගෙන ගන්න කැමති කට්ටිය ඔයාගේ යාළුවෝ වගේ ඉන්නවනම් එයාලට මේ වීඩියෝ එක share කරලා ID එකට ගෙන් අනිවාර්යෙන් මේක ටෙස්ට් කරලා බලන්න. මේක අනිවාර්යෙන් ටෙස්ට් කරන්න ඕනි දෙයක්. හරි. ඊළඟ වීඩියෝ එක තමයි අපි මේ markdown පාවිච්චි කරලා කොහොමද mind map එකක් ගහගන්නේ කියන එක. ඊට පස්සේ වීඩියෝ එක තමයි මේකේ මම ඇත්තටම ප්‍රැක්ටිකල් වීඩියෝ එකක් කරනවා කොහොමද මම මගේ mind maps ගහන්නේ කියලා. හරියට නිකන් vlog එකක් වගේ. ඉතින් ඒකත් අනිවාර්යෙන් මග හරින්න නැතුව බලන්න. ඒක අනිවාර්යෙන් ඔයාලට වටිනවා. එහෙනම් ඉතින් කියන්න තියෙන්නේ වෙනද වගේම goodbye guys කියලා තමයි.